හොඳයි. බලමුකෝ. උන්දද මමද පරදින්නේ කියලා. ගමහාමිනේ තනියම හිතාගෙන ගමරාලත් එක්ක කටුවල කන්න පටන් ගත්තා. ඒක නෙවෙයි. ඔහේගේ අප්පොච්චා නැති වුණේ කොහොමයි ඇත්තටම? ගමහාමිනේ කතාව පටන් ගත්තා. අප්පොච්ච මතක් කළා විතරයි ගමරාලට කටුවල කන එක අමතක වුණා. අනේ හැබෑට හාමිනේ උන්ද මතක් වෙනකොට මගේ බඩ පපුව හෝස් ගාලා යනවා. උන්දැත් උන්න මං වගේම තමයි. මන් තරම්ම උස ඇති. සද්දන්ත පුරුෂයා හේනේ කොටණ්ඩ ගොහින් කැලෑවුන හැදුනා. ගමරාල විස්තරේ කියන අතරේ ගමහාමිනේ කටුවල ටික කාගෙන ගියා. ගමරාල වට්ටිය දිහා බලද්දී කටුවල කෑලි දෙක තුනකට වැඩිය ඉතුරු වෙලා තිබුණේ නැහැ. ගමහාමිනේගේ කපටි වැඩේ ගමරාලට තේරුම් ගියා.